ආයුබෝවන්. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා KC Production YouTube channel එකට. ඔන්න අද අපි කතා කරන්න යන්නේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ශාස්ත්‍රය පෝෂණය කළ ගෞරවනීය කලාකරුවෙකු වූ පණ්ඩිත් අමරදේව ශූරීන් පිළිබඳවයි. එතුමන්ගේ ළමා කාලය සහ අධ්‍යාපනය ගතහොත් වඩු කාර්මිකයෙකු වූ වනකුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලප්පුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මව්පිය යුවලට දාව 1927 වර්ෂයේ දෙසැම්බර් 5 වන දින අමරදේව උපත ලබන්නේ මොරටුව ප්‍රදේශයේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි. තම පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්‍ර වුණු පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබේ. අමරදේව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටු මුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත් වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනි. අමරදේව කුඩා කල තම මවගේ ශෝස්ත්‍ර ගායනවලට හිතුමනාපේ වයලීනයෙන් තත්හඩ නගන්නට පුරුදුව සිටියේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය උගන්වනු ලැබීම අමරදේවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සඳහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු 7 වන විට ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට හිමි වේ. කොරළවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන් යටතේ ස්වකීය මූලික අධ්‍යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්‍රතිභාවේ අපූර්වත්වය දුටුවන් විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සඳහා අමරදේවයන් හට ආරාධනා කරයි. අනතුරුව තම ග්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබේ. තම ප්‍රාථමික අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව සඳහා ලද ශිෂ්‍යත්වයකින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ප්‍රනාන්දු මහතා සමග දැන හැඳුනුම්කමක් ඇති කරගන්නා ඔහු ටී.ඩී. ප්‍රනාන්දු මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර ගනී. තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව මොහොමඩ් ගවුස් සමග එක්ව චිත්‍රපටයක වැඩ සඳහා ඉන්දියාව බලා යයි. ඇයි යමෙකු කළේ ආලේ ගීතය සඳහා ගායනයෙන් නර්තනයෙන් හා රංගනයෙන් යන ත්‍රිවිධ අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි. එතුමන්ගේ වෘත්තීමය ජීවිතය පිළිබඳ කතා කළොත් ඉන්දියාවේ ලක්නව් නුවර බාත් ඛණ්ඩයේ අධ්‍යාපනායතනයෙහි ලැබූ පරිචයත් සමග ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක්වීම තුළින් ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ග්‍රහණයක් වෙත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ. බාත් ඛණ්ඩයේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්‍යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කුවඩුගේ දොන් අමරදේව ලෙසිනි. අමරණීය ආත්මයක් ලද දේවයානන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබා දෙන්නේ මහාචාර්ය එදිරිවීර සරස්චන්ද්‍රයන් විසිනි. දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබඳ අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්‍රී ලංකාවේ අසහාය පද්‍ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව අමරදේවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වී තිබේ. මේ වන විට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය ප්‍රවර්ධනය කරන්නක් බවට පත්ව තිබේ. එතුමන් ලද සම්මාන ලෙස පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය,
ශ්‍රී ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සම්මානය, ශ්‍රී ලාංකීය රජයෙන් පිරිනමන කලා කීර්ති සම්මානය සහ ඉන්දියානු පද්මශ්‍රී සම්මානය විය. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ සුවහසක් ජනී ජනයා සිය ස්වර නිර්මාණයන් හරහා ආනන්දයෙන් පුරවාලු හෙළයේ මහා ගන්ධර්ව ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේව ශූරීන් පිළිබඳවයි. ඉතින් තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. තාමත් ඔයාලා KC Production YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා.